රිදීගම ප්‍රාදේශීය මහා සංඝරත්නය ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. රම්බඩගල්ල අපේ හාමුදුරුවෝ, මොනරාගල අපේ හාමුදුරුවෝ, නියංගම අපේ හාමුදුරුවෝ, තිහිම්බුවේ අපේ හාමුදුරුවෝ, උඩමුල්ලේ අපේ හාමුදුරුවෝ, ඒ වගේම බිල්ගම්බෙහෙරේ අපේ හාමුදුරුවෝ, වැගම පොඩි හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය, ඒ වගේම රිදීගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් ප්‍රධාන සියලුම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මුළු සභාවෙන් අවසරයි. අද විශේෂයෙන් මේ සැමරීමේදී මම ප්‍රධාන හිතන්නේ මේ මහා සංඝරත්නය ගොඩක් සතුටු වෙනවා. මේ රිදීගම ප්‍රදේශයට මම ඇවිල්ලා අවුරුදු 30කට ආසන්න වෙනවා. ප්‍රථම වතාවට තමයි මෙවැනි අවස්ථාවකට සම්බන්ධ වෙන දවස. වැගම පුරාණ විහාරය සමග ඊටාම කුළුපග සම්බන්ධතාවයක් තියෙන මේ අපේ මුස්ලිම් ජනතාව ප්‍රජාව මේ ප්‍රදේශයේ අනිකුත් සම්භාවනීය මහා සංඝරත්නය ඇසුරු නිසුරු කරමින් ඒ සියලුම බෞද්ධ ස්ථානවල සිද්ධ වෙන සියලුම ආගමික කටයුතු වලදී නොමසුරුව නොඅඩුව අපේ මේ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වය, දායකත්වය, අනුග්‍රහය අතහිත දෙන නිසාවෙන් අපි එකම සහෝදර පිරිසක් විදිහටයි කටයුතු කරන්නේ. එවන් වූ අවස්ථාවේදී අද මේ සමරන නබිනායකතුමාගේ ජන්මදිනය වෙනුවෙන් කරුණු කීපයක් මම දැනගන්නකොට ඇත්තටම අන්තර්ජාලයෙන් බලනකොට මට හිතුණා අපි කොතනද ඉන්නේ කියලා. ක්‍රිස්තුවර්ෂ 570 දී අරාබියේ මක්කා නුවරදී උපත ලබන ඒ වගේම ඊටාම දුප්පත් පවුලකින් පැවතගෙන එන කුරේස් ගණයට අයිතිය කුඩා කලම තම පියා සහ මව මේ නබිනායකතුමාගේ නැති උනායි කියලා අපි දැනගන්නවා. ඉන්පස්සේ රැකියාව වශයෙන් ඔහු තෝරාගෙන තිබෙන්නේ ව්‍යාපාරය කියලා කියනකොට ඒ ව්‍යාපාරය සාධාරණ ව්‍යාපාරයක් කියන එක අපිට පැහැදිලි කරනවා. එතුමාගේ ආගමික මෙහෙවර පිළිබඳව ඇත්තටම කතා දැනගන්නකොට මට පුදුම විදිහේ සිතට යම් දේවල් ගොඩනැගුණා. වයස අවුරුදු 40 දී ඒ වගේම හීරා ගුහාවේ භාවනා කරමින් සිටි යදී ජිබ්‍රියල් ගාබියල් දේව දූතයා මාර්ගයෙන් අල්ලාහ් දෙවියන්ගේ පණිවිඩය මම හිතන්නේ මෙතුමාට ලැබුණා. එතුමාගේ තිබුණු උත්සාහය, කැපවීම මේ තුල සාර්ථක වන්නේ එතනින් කියන එකත් මේ භාවනාවේ ප්‍රතිඵල තමයි මේ එතුමාට ලැබුණේ කියන එකත් විශේෂයෙන් මේ පිරිසට දැනුවත් කරන්න ඕනේ. වසර 23ක් තිස්සේ උන්වහන්සේට ලැබුණු මෙම දේව පණිවිඩය එකතු කොට ඉස්ලාම් ධර්මයේ ඉගන්වන සුද්ධ වූ පුරාණය සකස් වුණාය කියලා අපි එතනින් කාරණා දැනගත්තා. ඉන්පස්සේ ඊළඟ කාරණේ වන්නේ මක්කා නුවර වැසියන්ගේ දැඩි බාධා කිරීම මැද ක්‍රිස්තු වර්ෂ 622 දී උන්වහන්සේ මදීනා නුවරට සංක්‍රමණය වුණාය කියලා අපි තොරතුරු දැනගත්තා. ඊට පස්සේ ගතිගුණ වශයෙන් උන්වහන්සේ සත්‍යවාදී බව සහ විශ්වාසවන්තකම නිසා අල් හමීන් යන නාමයෙන් හැඳුන්වුණාද කියලා තවත් වරක සඳහන් වෙනවා. ඉන්පස්සේ අභාවය
ක්‍රිස්තු වර්ෂ 632 දී වයස අවුරුදු 62ක් වන තැනදී මදීනා නුවරදී උන්වහන්සේ අභාවයට පත් වුණාය කියලා දැනගත්තා. මෙන්න මේකයි අපට වැදගත්ම වන කාරණය වන්නේ. ඉන්පස්සේ මුහම්මද් නබි නායකතුමාගේ පණිවිඩය වන්නේ ලෝකෙට ප්‍රේමය, සාමය, ඒ වගේම සහෝදරත්වය යන මෙන්න මේ පණිවිඩය තමයි නබි නායකතුමා විසින් අපේ සමාජයට දායාද කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන ආදර්ශ සහ ඉගැන්වීම් අතර ඒක දේවවාදය කියලා ගත්තාම අල්ලා දෙවියන් කෙරෙහි පමණක් අචල විශ්වාසය තැබීම මේ වූ ප්‍රජාවට එතුමාගේ අනුශාසනාවෙන් ලැබිලා තිබෙන බව අපි පැහැදිලිව දැනගත්තා. අන්න ඒක ගොඩක් ඇත්තටම වටිනවා. මොකද විවිධ ආගම් ඇදහිලි තුල තමන්ට එතුමා තුලින් දුන්න ඒ පණිවිඩය අද වෙනකොට මුස්ලිම් ප්‍රජාව අකුරටම මේ යුගයේ පිළිපැදීම ස්වාමින් වහන්සේලා වශයෙන් අපට තිබෙන්නේ සතුටක් කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. ඒ වගේම සමානාත්මතාවය පිළිබඳව කතා කරොත් ඇතිමැති පරතරය දුරලා ජීවිතයට නිසි අයිතිවාසිකම් ලබා දෙනවයි කියන පණිවිඩය අද මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉතාම අකුරට ඉටු කරනවයි කියන එක මේ කවුරුත් දැකලා කියනවට නෙවෙයි. ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හැටියට අපි ඇහෙන් දකිනවා, කනෙන් අහනවා අපි මේ අයගේ තිබෙන ලිංගතුකම, බැඳීම, විශ්වාසය තුළ මොනතරම් කිසිම ભેදයක් නැතුව අපේ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සමග බොහොම සාමයෙන් සමගින් බෙදා හදාගෙන කටයුතු කරනවා. ඒ වගේම අවංක භාවය සහ කරුණාව සමාජය යහපත් කරුණාවන්ත අවංක මිනිසුන් අවශ්‍ය බව නිතරම නවිනායකතුමාගේ පණිවිඩය තුළින් මේ ප්‍රජාව අදටත් මේ සමාජයට විදහාම පානමයි කියන එක පැහැදිලි කරන්නට ඕනේ. ඉවසීම කියලා ගත්තාම ජීවිතේ මුහුණ දීමට සිදුවන කටුක අභියෝග හමුවේ නොසැලී ඉවසීමෙන් යුතුව කටයුතු කරන බව ඇත්තටම අපට සතුටුයි. මොකද අර බෑගම ස්වාමීන් වහන්සේ වශයෙන් කෙලින් කතා කරන මම දන්නවා මේ මුස්ලිම් ප්‍රජාව ගත්තාම අපට නැති ඉවසීමක් මොවුන් තුළ තියෙනවා. මොවුන්ගේ ගනුදෙනු කිරීමේදී ඒ සාර්ථකත්වය ඇත්තටම අපේ රටට ගොඩක් ආදර්ශයක් සපයනවයි කියන එක සිංහල ප්‍රජාව තුළ, බෞද්ධ ජනතාව තුළ අපි ඉස්මතු වන, අපි ඉස්මතු කරන, අපි කතා කරන කාරණයක් විදිහට මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට ඕනේ. සහෝදරත්වය ගත්තාම වෛරය සහ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පරිගැනීම දුරු කරලා ඊටාම විමර්ශනකාරී විදියට සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරන අපි මානවත් පිරිසක් අපේ රටට අවශ්‍යම වුණේ මේකයි. ඒ නිසා නිතරම මම කියන්නේ මේ රටේ ඉස්සරලාම අපේ මිනිස්සු විදියට මනුස්සකම දියුණු කරමු කියලා. ඒ මනුස්සකම දියුණු කරන තැනදී අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ, ඒ වගේම නබිනායකතුමා, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ වැනි මේ රටේ සියලුම මේ ආගමික නායකයන් රටට දේශනා කරේ අර්ථයක්මයි, වැදගත්කමයි, සාමයමයි, සමගියමයි කියන එක අර අපේ දේශනේ පැවැත්වූ එතුමා තුලින් බොහොම ලස්සනට ඒ පිළිබඳව විග්‍රහ කළා. ඒකම තමයි ඇත්තටම සිද්ධ වෙන්නට ඕනේ. බෞද්ධ ආගමේ නැත්නම් සිංහල ජාතිය තුලත්, මුස්ලිම් ජාතිය තුලත්, තමිල් ජාතිය තුලත් මේ සියලුම ප්‍රජාවන් වල අර විදිහේ අන්තවාදී ඉඳලා යම් සිද්ධි උනාට සිද්ධ කළාට මේ රටේ ඉන්න බුද්ධිමතුන් හැම වෙලෙම අදහස් කරන්නේ
ප්‍රාර්ථනා කරන්නේ සාමය සමගිය එකමුතුකම. ඒ මොකද අම්මා තාත්තා කියන දෙන්න විශේෂයෙන්ම කැමති නැහැ තමන්ගේ දරුවන්ට, තමන්ගේ සහෝදරයින්ට, සමන්ගේ ඥාතීන්ට අයහපතක් වෙනවට කැමති නැහැ. ඒ නිසා නිතරම අපි යහපතක් වෙනවන මේ රටේ ගැටුම් ඒ වගේම විපත් අපි කිසි විටක බලාපොරොත්තු නොවිය යුතුයි. ඉතින් අද මේ අවස්ථාව අපේ ප්‍රදේශයේ මහා සංඝ රත්නය වෙනුවෙන්ම සිදු කරන්නට ලැබීම විශේෂයෙන් භාග්‍යයක් කොට සැලකමි. ඉදිරියට අපේ මේ ප්‍රදේශයේ සියලුම බෞද්ධ විහෙර විහාරස්ථාන සම්බන්ධීකරණය කරමින් උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගැනීම මේ විදියට අපේ පානගමුව ප්‍රදේශයේ පසුගිය සිද්ධීන් වල කිසිම නරක සිද්ධියක් අපිට වාර්තා වෙලා නැහැ. එවන් වූ යුගයක්, එවන් වූ දවසක් අපිට කවදාවත් අනාගතේ නොවේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනකොට ඒ සෑම මොහොතකම මේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ප්‍රජාව අපි නිරතුරුව සාමය සමගිය අද විශේෂයෙන් ප්‍රාර්ථනා කිරීමේ, ශක්තිමත් කිරීමේ, අවධාරණය කිරීමේ අවස්ථාව නබි නායකතුමාගේ සිහිපත් කිරීම උපන් දිනය වෙනුවෙන් සිදු කිරීමට ලැබීම පිළිබඳව මේ අවස්ථාවේදී අපට ආරාධනා කිරීම පිළිබඳව සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අපේ මේ සභාපතිතුමා ප්‍රධාන, මහපල්ලේ සභාපතිතුමා ප්‍රධාන, මෞලවීතුමා ප්‍රධාන සියලුම සංවිධායක මණ්ඩලයට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමමින් මගේ අනුශාසනාව මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම අල්ලා දෙවියන්ගේ පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තුතියි.